Why is like this green color? Look. We don't have I never see like this color, huh? කොහොමද ඔයාලට? ඔන්න අපි නම් ගොඩාක් දුර ගමනක් ඇවිල්ලා ඉන්නේ. ඉතින් අද විශේෂ ගමනක් ඇවිල්ලා ඉන්නේ අද. ඉතින් චුට්ටක් බලන්නකො මේ දෙපාර දෙපැත්ත ඔයාලා දන්න කියන දේවලුත් පේන්න තියෙනවද කියලා. අපි මේ වාහනේ පාක් කරන්න තැනක් හොයන ගමන් ඉන්නේ. වාහනේ පාක් කරලා පයින් එන්න ඕනේ ආපහු මේ පැත්තට. ඔන්න අපි ඇවිල්ලා ඉන්නේ වෝසෝ පෝලන්තේ අගනුවරට ටික දවසක් ඉන්නවා. වැකේෂන් තමයි ආවේ. ඒ වුණාට සතියක් දෙකක් කියන්න බෑ. අපි ටිකක් ඇවිල්ලා ඉන්න කියලා ආවේ මෙහෙ. ඉතින් අපි ආවා අද බසාර් එකකට. ලොකුම බසාර් එකනේ. ලොකු. මොකද්ද නම? බකලාස්කා. බකලාස්කා. ඒක තමයි මේ වෝසෝ වල තියෙන ලොකුම බසාර් එක. කොහොමද ඒක? ගිහිල්ලාම පෙන්නමුනේ ලංකාවේ පිටකොටුව වගේ. Yeah, there is many foreigners from different countries, especially for Vietnam, China, but also from Africa, from the different Asia country, Thailand, maybe. බලමු අපි ලංකාවේ කෙනෙකුත් හොයාගන්න පුළුවන්ද කියලා. ලංකාවේ දේවල්. Maybe we find some Lankavi products, maybe some kasipu or something. Search for. මෙතන තියෙන්නේ මොකද්ද? Chinese. ක්ලාරා දන්න ඔක්කොම චයිනීස්. නෑ. Asian street food. But now closed. මේ වෙලාවේ නෑ. Why we came here? Later maybe they will open. Asian town. Oh, look. Restaurant. Hey, restaurant තියෙනවා. It's smelling Asian, huh? Asian smell තියෙනවා. Smelling, yeah? I think so. Rickshaw. මොකද්ද මේ? චයිනීස් මොනවා හරි වෙන්න ඕනේ. This is Thai, yeah? ඉතින් ඔන්න ඇවිදගෙන අපි ආවා මුලින්ම මෙන්න මේ වගේ රෙස්ටොරන්ට් තියෙන පැත්තකට. මේ කොටසේ රෙස්ටොරන්ට් තමයි තියෙන්නේ. ඔය වියට්නාම්, තායිලන්ඩ් ඒ වගේ තමයි මට තේරුනේ. ඉන්දියන් ඒ වගේ තිබුණේ. ඉතින් මේ අපි ඇවිදගෙන යන ගමන් මේක ඇතුලේ ඉතින් පොඩක් අර ස්මෙල් එකක් එනවා. මේ මං හිතන්නේ 3-5 වර්ග ස්පයිසස් ඒ නිසාද කොහෙද. ඉතින් මේ විදියට කෑම තියෙනවා. රෙස්ටොරන්ට් ඊට පස්සේ මේ විදියට ඉඳගෙන කන්න පුළුවන් තැනක් තියෙනවා. ඉතින් තාම සමහර රෙස්ටොරන්ට් නම් ඕපන් කළා, සමහර ඒවා ඕපන් කළා නැහැ. අපි ඉතින් ටිකක් ඇවිදගෙන යනවා බලන්න මේ අදහසක් නැහැ මොන විදියටද යන්න ඕනේ කියලා. නිකන් මුලින්ම ඇවිදලා බලනවා. ඉතින් මේ කෙළවරට මේකන් ඇවිදගෙන ආවා. ඊට පස්සේදී මේ පැත්තේ ටොයිලට් සෑම තියෙනවා. එතන නම් මෙනු එකකුත් තියෙනවා. ඔන්න ප්‍රයිසස් එහෙමත් දාලා. එයා කටින් bubble tea. What is this? Asia market. Asia market. Man, look.
බලන්න මේ මොනවද තියෙන්නේ කියලා. ගම්මිරිස් ඇට කොළ පාට එක. ඒ කියන්නේ ගහෙන් කඩපු ගමන් ගම්මිරිසුත් තියෙනවා. මිරිස් රතු මිරිස් තියෙනවා. මොනවද නැත්තේ බලමු අපි තව මොනවද තියෙන්නේ කියලා. තාම අපි ඇවිදගෙන යන ගමන් අදහසක් නැහැ කොහෙටද මුලින්ම යන්න ඕනේ එහෙම කියලා. You go behind me. Yeah. It's little tricky, Clara. Yeah. Hello, how are you? Hello. Spodnie jeansy, bluza dresy? Jeansy, blaski, męskie. A co nada? Marynarka, koszula? Nie nada, nie nada, dziękuję. Co nada? Nie nada, dziękuję. Spodnie por aqui? Nie. Apollo? Oh, they are also. Right or? I don't know. We go left or right or? We go this way. Eu fizer com as mãos, por luz, deixa eu ver por luz, luz no modelo. ඔන්න ඉතින් අපි කට්ටිය එක්ක ඇවිදින්න පටන් ගත්තා. පොඩි අයත් එක්ක ඇවිදින එක නම් ලේසි නෑ ඉතින්. ඒත් යනවා අපි. ඔයාලා ආස දේවලුත් තියෙනවද කියලා මේ අතරේ? ගොඩක් තියෙනවා ඇඳුම් එහෙමනම් මේ පැත්තේ. Smell it actually bad. මොනවද? Yeah. Shoes, cap, everything. You can buy. මෙතන ඉතින් පොලිෂ් භාෂාව පාවිච්චියට අවශ්‍යම නෑ වගේ. මොකද වෙන රටවල් වල අය ඒ භාෂාවල් කතා කරනවා. ඉංග්‍රීසි පොඩ්ඩක් අරහෙන් මෙහෙන් කතා කරන්න පුළුවන් නම් ඒ ඇති. We go now. Huh? මොකද ඉතින් හිතෙන්නේ මේක දැක්කම පිටකොටුවට ගිහින් තියනවද ඔයාලා? ඉතින් මට නම් පිටකොටුව වගේම තමයි දැනෙන්නේ. පිටකොටුවේ ඇවිදිනවා වගේ. මම නම් ඕනම තරම් ගිහින් තියනවා. ගොඩාක් සැරයක් ඒ කියන්නේ මම කොළඹ වැඩ කරේ. ඉතින් ඕනේ තරම් ගිහින් තියනවා සාරි කඩවල් වල එහෙම රෙදි කඩවල් වල ගොඩක් ඇවිදලා තියනවා. ඉතින් මට ඒ ෆීලිං එක දැන් දැනෙනවා. බලන්න මේ කොටසේ තියෙන සපත්තු මේව එච්චරම ගණන් නෑ අඩුයි. හැබැයි ක්වොලිටි එක නම් ඉතින් මම එච්චර කියන්නේ දන්නේ නෑ. මොකද ගොඩක් අඩුවට තියෙනකොට දැන් සාමාන්‍ය මේ සමහර සපත්තු තියෙනවා 30 40 මෙහි සල්ලි වලින්. ඒ කියන්නේ 3-4000කට වගේ ඒ වගේ තියෙනවා. ඉතින් ඒ වගේ ක්වොලිටි ගැන නම් මම කියන්න දන්නේ නැහැ. නමුත් මේ හොඳ සපත්තු තියෙනවා හොඳට මේ. ගොඩාක් තියෙනවා. මම අපි මේක කොටසක විතරක් ඇවිදගෙන යන ගමන් මේ වගේ ඉතින් මිල ගණන් එහෙම දාලා තියෙනවා. ඒ අමතරව මේ පොඩක් ඉතින් දැන් කතා කරලා දැන් අපි පිටකොට වුණත් කඩේකට ගිහිල්ලා කතා කරලා මේ අපිට වටිනවයි කියලා හිතර ගාන කියන්න පුළුවන්. ඒ වගේ ඉතින් බාගේන් කරන්නත් පුළුවන්. මේ පැත්තේ ඉතින් පොලිෂ් අය නම් එච්චර නැහැ. ඉන්නෝ සමහර බඩු විකුණන අය ඉන්නවා. නමුත් අර වැඩියෙන් ඉන්නේ අර ආසියාවේ අප්‍රිකාවේ ඒ වගේ
ෆොරිනර්ස්ලා තමා. ඉතින් මේ විදිහට තමා තව ටිකක් ඇවිදගෙන යමුකෝ. Oh, perfume. Perfume, that you use Arabic perfume or something? Yeah. Oh. You want to see? Look. No, let's go. Starfield. කට්ටියගම සද්දේ ඇස්සේ ඇහෙනව නේද අපේ චූටි කෙල්ලගෙත් සද්දේ කෑ ගහ ගහ හැමතැනම ඇවිද්දා. ඔන්න අපි ඇවිදගෙන යනකොට අපේ දුව දැක්ක මෙන්න මේ වගේ කොණ්ඩේ එක කලර්ස් වලින් තියෙන මේ හදපු කොණ්ඩ. ඉතින් එයාට එකක් ඕනේ කිව්වා. චුට්ටක් අපි බැලුවා ඒ උනාට ගත්තේ නැහැ. Curly? She likes some hair. Co? Kto? Hair. Clara. Klara? Jak? Ty masz ładne włoski swoje. To co, ty chcesz plastikowe? Yeah, band. තනකින් එළියට ආවා. ඒක පිස්සු හැදෙන තැනක්. රෙදි කඩවල් පිටකොඩ වගේම තමයි. සපත්තු එහෙම ගොඩාක් තියෙනවා. අපේ චුට්ටක් අර ගඳ තියෙනවා අර මේ අලුත් බඩු. එහෙමනේ තියෙන්නේ ගොඩාක් එක තැනනේ. සපත්තු එහෙම ගොඩාක් තියෙනවා. ඇඳුම් එහෙම නම් ගොඩාක් අඩුවට තියෙනවා. මන් දන්නේ නැහැ හැබැයි ඒ වගේ ක්වොලිටි එක කොහොමද කියලා. මේ ලංකාවේ කවුරුත් හම්බුනේත් නැහැ තාම. ඒ වුණාට ඒෂියන් කට්ටිය ගොඩක් ඉන්නවා. තව ටිකක් ඇවිදලා බලන්න යනවා මේ තියෙන්නේ පැත්තෙන් එළියට ආවා අපිට හොයාගන්න බෑ දැන් ආයේ ගියේ කොහොමද කියලා නෑ චුට්ටක් ඇවිදලා බලමු. ඈ He's Aldi, so you have to go that side. He's finished. Look this side. Aldi. Aldi. Here is Europe. Here is Asia. Here is start Europe. So, Okay, Clara, come. ඔන්න අපි එක කෙලවරකටම ආවා. එතනින් ඉවරයි. එතනින් ඒ කොටස ඉවරයි ඒෂියා මාකට් එක. අපි දැන් ආපහු යනවා වෙන කොටසකට. ඒක ඇතුළේ ඇවිද්දට පස්සේ නම් පොඩි ෆීලින් එකක් ආවා. එච්චර මේ ලංකාවේ වගේ. මොකද මේ දැන් මං ඉන්නවා පැත්තක කවුරුත් මට හමු වෙන්නත් නැහැ. එහෙම මේ වැඩිය පිටරට අය වුණත් වැඩිය නැහැනේ. ඉතින් මේ පැත්තේ ආවම කඩවල් තියෙනවා. කතා කරන්න භාෂාවත් ප්‍රශ්නයක් නෑ මෙහෙ. ඈ? airline tickets, shipping line. Vietnam travel today. Manicure, pedicure, Eva. Vietnam travel today. Manicure, pedicure. We didn't buy anything. Oh, හැමදේම තියෙනවා ආසියාවේ විදියටනේ. Oh, it's a bit Oh. You been here? No. No. back to this. This
ඔන්න අපි දැන් ඇවිල්ලා ඉන්නේ වෙනත් පැත්තකට. මේ පැත්තේ කොණ්ඩේ කපන තැන් තියෙනවා, ඒ වගේම ටැටූ ගහන ඒවා. එහෙම කීපයක් තියෙනවා. ඒකේ මියුසික් එකකුත් තියෙනවා. ඒ නිසා මම ඒක මේ වොයිස් එක ඔෆ් කරා. ඉතින් තව ඇවිදගෙන යමු ඉස්සරහට. මම ඉතින් වැඩිය කතා කරන්නේ නැහැ අද. ඔයාලා බලන්න. මොකද මම කතා කරනකොට වැඩිය අර ඇහෙනකොට සහ දකින්නකොට ඒ එක්ස්පීරියන්ස් එක ඔයාලටත් ගන්න පුළුවන් කියලා මම හිතනවා. මේ කොටසේ තියෙන්නේ ඇඳුම් මහන කඩවල්. ඒ කියන්නේ කට්ටිය මැෂින් තියාගෙන ඉන්නවා. රෙදි ගිහින් දුන්නම මහනවා. මම දන්නේ නැහැ මොන විදිහේ දේවල්ද මහන්නේ කියලා. ඕන ඉතින් හස්බන්ඩ් ඕනේ කිව්වා කොෆි එකක් බොන්න. වියට්නාම් කොෆි එකක රස විඳින්න ඕනේ කියලා එයා කිව්වා. ඉතින් එයා ගිහින් මේ කොෆි එක ඕඩර් කරලා හදනකම් බලන් ඉන්නවා. මම ගියේ නැහැ මොකද මේ ට්‍රෝලි එක මේ ස්ට්‍රෝලර් එක ගෙනියන්න බෑ අතුරට. බෑ කියන පුළුවන් මේ පොඩි එතන තැන පොඩි. මෙන්න මේ වගේ දේවලුත් විකුණන්නත් තිබුණා වියට්නාම් දේවල් මම දන්නේ නැහැ මොනවද කියලා නම්. ඉතින් මෙන්න මේ වගේ තමයි සැරසිලි කරලා තිබුණේ කඩේ ඇතුලේ. පොඩි තැනක් ඒ වුණාට එතන ඉතින් ලස්සනට තියාගෙන තිබුණා. එක එක දේවල් තිබුණා. මෙයන් තේ එක හදනවා. තේ එක නෙමෙයි කොෆි එක හදන ගමන් මේ කොෆි එක සෝති 15ක්. හැබැයි ඉතින් ඒක ගණන් වැඩි මේ වගේ තැනක මාකට් එකක මේ වගේ පොඩි තැනක මන් දන්නේ ඒකේ ගාන වැඩි කියලා තමයි හස්බන්ඩ්ුත් කිව්වේ. මොකද සාමාන්‍යයෙන් කොෆි මැෂින් එකකින් අපි ගත්තත් අපිට 7කට වගේ ගන්න පුළුවන් මෙහි සල්ලි වලින්. ඒ වගේ ඩබල් ප්‍රයිස්. හොඳ ලොකු කැෆේ එකකුත් නෙමෙයිනේ. දන්නේ නැහැ ඉතින් කොහොමද ඒක වැඩිද නැද්ද. මේක හැබැයි ස්ට්‍රෝං කොෆි එකක්. වියට්නාම් කොෆි. Ukrainian? These Ukrainian products. මම මෙතන තියෙන ඇඳුම් කඩේට ගිහින් බැලුවා ඇඳුම් කීපයක්. මේ කහ පාට බ්ලවුස් එක ඒක නම් ක්වොලිටි එක ටිකක් හොඳයි වගේ රෙද්ද නිකන් කොටන් වගේ. ඒ වගේම මම තව එකක් බැලුවා මේ වයිට් කලර් සුදු පාට දිග බ්ලවුස් එකක්. ඒක සෝති 60ක් කිව්වා. ප්‍රශ්නේ තියෙන්නේ මෙතන අර ඇඳලා බලන්න විදියක් නැහැනේ. දැන් මේ මම බලපු එක නම් හොඳයි ක්වොලිටි එක. බලන්න විදියක් නැහැ නේ ඇඳලා. කෑම කන්න තැනක් හොයන්න යන ගමන්. We check some Asia products, yeah? We check some Asia products. Come. කොහෙද? Some Asia market. ඒෂියා මාකට් එකක් තියෙන දැන් ඒකට යන්න හදන්නේ. We will check it. Is Kasiku available? Don't say that word. Thai? Maybe. Yeah, Thai soup and Thai curry. Asian market, huh? කෑම කන්න තැනක් හොය ඉන්න ගමන් අපි දැක්ක ඒෂියා මාකට් කියලා කඩයක් තියෙනවා. දැන් ඒකට ඇතුළට ඇවිල්ලා මේ ඉන්නේ. බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. Look, this is Asian X. Look, we don't have like this X. This color. What is this color? Why is like this green color? Look, we don't have. I never see like this color. Huh? We don't have like this X. This is X from Asian chicken. Huh? I don't know. I don't have an explanation for it. This okay, it's available. The purity. Coconut. Coconut, yes, coconut. Hey, don't be tight. Rambutan. Rambutan. Rambutan? You want?
Take something. Smelling. 22 soti. Sudha Baba, I buy 22 soti. Take this one. Fresh rambutan. Uh-huh. Look, I bought the chili. But check, this is also fresh rambutan is available. Mango. Dragon fruit. This is not rambutan. How much this is? Trolley. Một người ăn khỏe đi ăn hết, còn nếu một người ăn yếu thì mua hết, còn hai người thì một suất thịt thiếu, hai suất thịt thừa. I don't know, there's no price. Nếu mà người ăn như nhà chị ăn thiếu thì là một suất thịt ăn. Czekaj, ja tutaj zobaczę. Uważaj, Leonku, nic nie dotykamy tutaj. $45. 45 zł. 45, we buy or no? 45 zł. Up to you, if you like. Huh? Ah, papaya. You want? Huh? What? We can buy this too. Okay, so buy one like this. Yeah. And May look papaya. Papaya. Papaya, mango house, and indigo. Huh? Ah. May okra. Okra, I want. What? Uh-huh. Okra. Okay. Sige. Uh-huh. Only this one, eh? No. Oh. Coconut. is some avocado flavor. Yeah? Oreo. Look at this. What? That. What? ඔන්න ඉතින් මේ විද්‍ය අපිට හොඳටම මහන්සි අපි ඉන්ටර්නෙට් එකෙන් බැලුවා මේ හරිය තියෙන රෙස්ටොරන්ට් වල කොහොමද කියලා එක එකනාගේ ඔපිනියන්ස්
බැලුවම මේක රෙකමන්ඩ් කරලා තියෙන මේක තමයි 4.7ක් තිබුණා. ඉතින් ඒකේ හොඳ කමෙන්ට්ස් තිබුණ නිසා අපි ඒක ඇතුළට ගියා. වියට්නාම් රෙස්ටොරන්ට් එකක්. ඒකේ තායි කෑමත් තිබුණා. මේ තියෙන්නේ බත් එක්ක චිකන් දාලා එහෙම එකක්. මේක ටොෆු එක්කලා මේ එළවලු එහෙම දාලා හදපු කෑම එකක්. කෑම දෙකම හරිම රසයි. අර බත් තියෙන මේ බත් තියෙන්නේ. ඉතින් කෑම දෙකම ඇත්තටම හරිම රසයි. අපේ පොඩි අය කෑව බත් කන්න ආසයි ඒගොල්ලෝ. ඉතින් මේක තමයි මම කෑමේ. මම ගොඩක් ආසාවෙන් කෑවා. ඒ තැනත් හොඳයි. හරිම පිරිසුදුයි. This one is not smelling. How we call it? Durian. Durian. කෑම කාලේ ඉවර වෙලා අපි මේ කඩේට ආපහු ආවා. මේ බතල ගන්න මට බතල ඕන වෙලා ඕනි දෙයක් තියෙනවා ඇත්තටම ආසියාවේ කෑම. හැබැයි ඉතින් ගණන් තමයි සැර. We've been here, yeah? Yeah, we've been there. So what do we do? We go now. We go? Okay. So we go. දැන් නම් හොඳටම මහන්සි ගොඩක් පැත්තක ඇවිද්දා අපි. අපිට වැඩිය පොඩි දෙන්නට තමයි මහන්සි. අනිත් එක චූටි දුවත් කෑ ගහනවා යටත් ඇති වෙලා වගේ. ඉතින් ඒ නිසා අපි හිතුවා දැන් ආපහු යන්න. මම නම් හරි ආසයි මේ ගමන. ඉතින් ඔන්න මම වීඩියෝත් කළා. මම දැන් ගෙදර ගිහින් ගත්ත බඩුත් පෙන්නන්නම්. මේ දැන් ගෙදර යන ගමන් මේ කැමරාවේ චුට්ටක් කැමරාවේ නෙවෙයි අතරම මේ වාහනේ වීදුරුවේ පොඩි කුණු වගේක් තියෙනවා. මොනවද කියලා දන්නේ. ඒක මේ යන්නේ නැහැ. ඒ නිසා තමයි පේන්නේ ඩොට් වගේ. ඒක එච්චර හිතන්න එපා. මම මේ වාහනේ යන ගමන් වීඩියෝ කළේ. එතකොට ඈතට හොඳට පේනවනේ කොයි විදියද කියලා. ඒ නිසා මේ ඈතට පේන්නේ හලාල් ඉන්දියන් පාකිස්තානි කඩයක්. ඔය හලා මුස්ලිම් අයගේ බඩු තියෙන යන්නේ එහෙම කඩයක්. ඔන්න ඉතින් වෝසෝ වල අපේ ගෙදරට යන ගමන් විනාඩි 10ක් 15ක් විතර යන්න තියෙනවා. පොඩ්ඩක් බලන්න මොන වගේද කියලා වෝසෝ පෝලන්තේ අගනුවර තව වීඩියෝ කීපයක් කරන්නත් තියෙනවා. එතකොටත් මම පෙන්නන්නම් තව දේවල් පෝලන්තේ අගනුවර ගැන. ඔයාලා ඉතින් මගේ වීඩියෝ වලින් ගොඩාක් දකින්නේ ව්‍රොසොව් කියන සිටි එකනේ. මේක තමයි වෝසෝ පෝලන්තේ අගනුවර. බලමු තව ඉදිරියට. ඔන්න ඉතින් අපි ගෙදර ආවා. හරි ආසාවෙන් ඉන්නවා. මෙන්න මේක හදන්න ඔක්කරා බණ්ඩක්කා. ඊට පස්සේ මම එළවලු ගත්තේ නැහැ වැඩිය. මේ වටු ගෙඩි 5යි. ඊට පස්සේ රඹුටන් එකක් ගත්තා. මේක 22ක්. අර මම එතෙන්දි පෙන්නුවනේ පැකේජ් එක. ඒක 45ක් වෙනවා ෆ්‍රෙෂ් එක. ඉතින් ගත්තේ නැහැ. ඇත්තටම ලොකු ගාණක් නේ. ඒක ඒ කියන්නේ ලොකු ගාණක් වුණත් අර ගොඩාක් හම්බවෙනවා නම් කමන්නේ මේ 3-4ක් එහෙම වැඩක් නැති නිසා ඒක ගත්තේ නෑ. ඊට පස්සේ මේ එක සැරේ මම මේක අමර ගන්න අමතකුණා. ආයෙත් සැරයක් ගිහින් ඒ කඩේටම ගිහින් ගත්තා මේ බතල. මේ බතල එක පොඩි එකේ ආස වෙයි කියලා මට හිතුණා. ඒගොල්ලෝ කාලා නැහැ. ආස වෙයි කියලා හිතුන නිසා ගත්තා. මේක කිලෝ එක මෙහි සල්ලි වලින් 52ක් 55ක්. මේ ටිකට ගියා 32ක්. මම දන්නේ මේ ග්‍රෑම් කීයද කියලා. මේ බතල ගෙඩි දෙකට 32ක් පෙහි. ඊට පස්සේදී ආයෙ මම ගත්තා මෙන්න මේ මිරිස්. මේ මිරිස් පැකට් දෙකක් ගත්තා. මොකද මේ ගොඩක් කල් තියාගන්න පුළුවන් නේ කියලා හිතලා. මේ ඔක්කොටම ගියා 105ක්. සෝති 105ක් ගියා. ඒ කියන්නේ 90 ගානේ ගත්තොතින් 9000ක්. 9200ක් වගේ 9200ක් ඔන්න වගේ ගාණක් මේ ඔක්කොම ඉතින් මේ පේනනේ ගත්ත දෙයක් නෑ. ඉතින් මෙහෙම තමයි ඉතින් ආසියාවේ දේවල් කන්න ඕන නම් ආසියාවට ගිහින් ඉන්න ඕනේ. එහෙමනේ නේද? ඔන්න ඉතින් පෝලන්තේ තියෙන ලංකාවේ පිටකොටුවට ගියා. ඉතින් ওই වගේ තමයි ගණන් හරිම ගණන්. ඉතින් මේ රටවල් වල ජීවත් වෙනකොට ඒ විදිහට කියන්නේ මෙහි විදියට ජීවත් වෙනවා නම් එච්චර ගාණක් නැහැ. නමුත් ඉතින් අපි ලංකාවේ විදියට කෑම අරගෙන ජීවත් වෙනවා නම් හරිය අමාරුයි. ඉතින් මේ විදියට ගෙවන්න ගියාම කොච්චර වියදමක්ද? මේ හැම එකක්ම කිලෝ එක 50 55 ඒ වගේ මේ එළවලු ඒව ඉතින් ගේන්න ගොඩක් වියදම් යනවා ඇති. ඒ නිසා වෙන්නේ නැති හරිම ගණන්. දන්නේ අනිත් යුරෝප් රටවල වල කොහොමද කියලා මේ දන්නව නම් ඔයාලා කමෙන්ට් එකක් එහෙම දාන්න දැනගන්න ආසයි.
මේගොල්ලෝ වීදුරුවක් බින්දා. දැන් අපිට මේක ගෙවන්න වෙයිද මොනව වෙයිද නැහැ අහන්න ඕනේ. ඔන්න බලන්න අපේ මගේ කුස්සියේ ඉඳන් දැනට මගේ කුස්සිය මේ දවස් ටිකට පේන view එක එළියේ අපි 9 වෙනි තට්ටුවේ ඉන්නේ. රාට තමයි ලස්සන. මොකද මේ එයාපෝට් එක තියෙන්නේ තව කිලෝමීටර් 10ක් විතර ඈත. ඒ නිසා මේ ෆ්ලයිට් එනවා පේනවා රාට. ඔන්න මම මේක ඕපන් කළා. බලන්න මේ ටික තමයි ඇතුලේ තිබුණේ. වතුර එකකුත් මේ වගේ තිබුණා. අනේ මට හිතුණා ගත්තේ නැතුව හිටියනම් කියලා. ඇත්තටම එහෙම ලොකු රසක් නෑ. ඉතින් මෙතන රුපියල් 2000ක විතර රඹුටන්. එහෙම හරි රසක් නෑ. මේ මන්දා ගන්න එපා කවුරු හරි එහෙම ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් පුළුවන් නම් ෆ්‍රෙෂ් රඹුටන් ටිකක් ගන්න කියලා තමයි කියන්න වෙන්නේ. ඊට පස්සේ මේ බතල මං කිව්වනේ බතලත් ලොකු ගාණක් දීලා ගත්තේ කියලා. කහ පාට බතල. මේ බතල නම් හරිම හොඳයි. මේ මම කෑවා ආසාවෙන් කහ පාට බතල මේ. ඔහොම තමයි ඉතින් ගිහින් ආව පොලේ. ඔන්න ඔච්චරයි අද වීඩියෝ එක. එහෙනම් වෝසෝ වල තව වීඩියෝ කීපයක් කරන්න හිතාගෙන ඉන්නවා. ආයෙත් අපි හමු වෙමු.